මටත් ගොඩක් දුකයි. ඒත් අපි හැමෝටම මේ දේ උරුමයි. අපිටත් දවසක යන්න වෙනවා. මේ හැම දෙයක්ම අත්හැරලා. මාල්නියගේ වියෝවෙන් දින කිහිපයකට පසු ලකී ඩයස් මුල්වරට මාධ්‍යයට අමතයි. ප්‍රවීණ අතිදක්ෂ චරිතාංග රංගන ශිල්පී ලකී ඩයස් මහතා මාල්නී ෆොන්සේකා මහත්මියගෙන් වෙන් වූයේ 2011 වසරේ. එතැන් සිට මාලනියගේ වියෝව සිදුවන තුරුම වසර 14ක් ඔහු සහ මාලනී ෆොන්සේකා අතර කිසිදු සබඳතාවක් ඇති නොවූ අතර ඔවුන් නවනාපයෙන් සිටි බවටයි පැවසෙන්නේ. මාලනී ෆොන්සේකා මහත්මිය අසාධ්‍යව රෝහල් ගත කර සිටි කාලයේදී පවා ලකී ඩයස් මහතා ඇය බැලීමට රෝහලට හෝ ගොස් නොතිබූ අතර අවසානයේ ඇයව බැලීමට පැමිණ තිබුණේ ඇයගේ දේහයට ගෞරව කිරීම සඳහායි. මාලනීටයි මටයි අවුරුදු ගණනාවක අතීතයක් තියෙන්නේ. සත්‍ය චිත්‍රපටියෙන් සිනමාවට වගේම පුද්ගලික ජීවිතේත් ලකී මාල්නී යුගයේ තමයි මගේ සිනමා ජීවිතේ හොඳම කාලේ. පස්සේ වුණත් මාල්නී ගත කෙරුවේ නිලියකට උරුමයේ ජීවිතේ. මම ගත කෙරුවේ සාමාන්‍ය ජීවිතයක්. සමහර විට එතන වෙන්නේ නැති අපේ නොගැලපීම් වෙන්නේ නැහැ. කොහොම වුණත් මාල්නී නැති වෙලත් දැන් සති දෙකකට ළඟයි. මාල්නී නැති වුණ එක ගොඩක් දුකක්, ගොඩක් පාඩුවක්. විශේෂයෙන් ලංකාවේ සිනමාවට. ඒත් අපිට යන්න වෙන වෙලාවක යන්න වෙනවා. මම අවුරුදු 15ක් විතර ඉඳන් තනිකරව ජීවත් වෙන මිනිස්සෙක්. ඒ නිසා මට හැම දෙයකින්ම මිදලා සහල්වෙන් පාඩුවෙන් ජීවත් වෙන්න මම පුරුදු වෙලා ඉන්නේ. අපි හැමෝටම දවසක යන්න වෙනවා. ඒ ගැන හිතලා ජීවත් වෙමු. යනුවෙන් ලකී ඩයස් මහතා පවසා තිබුණා.